තෙරුවන් සරණයි සියලු දෙනාටම පින්වන්ත දවසක් පින්වන්ත ජීවිත බවට පත් වේවා. අද අපි කතා කරන්න යන සූත්‍රය සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ තියෙන අසුතවත්තු සූත්‍රය. අසුතවත් පෘථග්ජනයා ගැන වදාළ දෙසුම. මේ දේශනාව කරද්දී මගේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර. අසුතවා භික්කවේ පෘථග්ජනෝ ඉමස්මින් චාතුම් මහා භූතිකස්මින් කායස්මින් නිබ්බිදෙය්‍යාපි විරජ්ජෙය්‍යාපි විමුච්චෙය්‍යාපි. මේ අසුත්වත් පෘථග්ජනයා සතර මහා ධාතුන් වලින් ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා ධාතුන් වලින් හැදුනා වූ කයෙන් නිදහස් වීමක් ගැන ආර්ය කලකිරීමක් ගැන නොඇලීමක් ගැන කතා කරනවා. හිතනවා. තංකින්ස හේතු ඊට හේතුව මොකද්ද? දිස්සති භික්කවේ ඉමස්ස චාතුම් මහා භූතිකස්ස කායස්ස ආචයෝපි අපචයෝපි අදානම්පි නික්කේ පනම්පි තස්මා තත්‍රසුතවා පෘථග්ජනෝ නිබ්බින්දෙය්‍යපි විරජ්ජෙය්‍යාපි විමුච්චෙය්‍යාපි. මේ අසුත්වත් පෘථග්ජනයා දකිනවා සතර මහා ධාතුන් වලින් හටගත්තා වූ ශරීරය ගැන කලකිරලා යනවා. නිබ්බින්දෙය්‍යාපි එපාත් වෙනවා. විරජ්ජෙය්‍යාපි විමුච්චේ නිදහස් වෙන්නම හිතෙන්නේ කියලා හිතනවා. ඒකට හේතුව මොකද? මේ සතර මහා ධාතුන් වලින් හටගත් මේ ශරීරයේ හට ගැනීම දකිනවා. ආචයෝපි අපචයෝපි ආදානම්පි නික්කේපනම්පි. මේ සතර මහා ධාතුන් වලින් හටගත්තා වූ ශරීරයේ වැඩිම පිරිහියාම අල්ලා ගැනීම අතහැරීම ආදී දේවල් දකිනවා. එතකොට මේ පෘථග්ජනයට ශරීරය ගැන කලකිරෙනවා. නිදහස් වෙන්න හිතෙන්නේ මේ ශරීරයෙන්මයි. ඒ වුණාට මොකද වෙන්නේ? යංචකෝ ඒතම් භික්කවේ වුච්චති චිත්ත ඉතිපි මනෝ ඉතිපි විඥානං ඉතිපි හිත කියලා කිව්වත් මනස කියලා කිව්වත් විඥානය කියලා හිතුවත් තත්‍රාසුතවා පෘථග්ජනෝ අසුතව පෘථග්ජනයා නාලං නිබ්බින්දිතුම් මේ හිත ගැන නම් කලකිරෙන්නේ නැහැ. නාලං විරජ්ජිතුම් හිතට නොඇලී ඉන්න හිතෙන්නේ නැහැ. නාලං විමුච්චතුම් මේ හිතෙන් නම් නිදහස් වෙන්න හිතන්නේ. ඒකට හේතුව මොකද්ද? තංකින්ස හේතු දීඝරත්තං හිතම් භික්කවේ අසුත්වා පෘථග්ජනෝ. මේ දීර්ඝ කාලයක් තිස්සේ අසුත්වා පෘථග්ජනයා හිතනවා මේ හිත මගේ ආත්මය කියලා. මාමයිත්තම් පරාමට්ටං ඒතම් මම ඒසෝ හමස්මි කියලා ඒ හිත තුල බැසගෙන තියෙන්නේ. ඒසෝ මේ අත්තාති කියලා හිතන හින්දා ආත්මීය වශයෙන් අරගෙන තියෙන හින්දා තස්මා තත්‍රා සුතවා පෘථග්ජනෝ නාලං නිබ්බිදුං. එයා හිතගෙන නම් කලකිරෙන්නේ නැහැ. හිතගෙන නොඇල්මක් ඇති කරගන්නේ නැහැ. හිතෙන් නිදහස් වීමක් ගැන නම් හිතන්නේ නැහැ කියලා මගේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. වරම් භික්කවේ අසුත්වා පෘථග්ජනෝ ඉමං චාතුම් මහා භූතිකායන් කායං අත්තතෝපගච්ඡෙය්‍ය න ත්වේව චිත්තං. අනේ අසුත්ව පෘථග්ජනයාට කය මම මගේ ආත්මය කියලා ගත්තත් අනේ හිත නම් මම මගේ කියලා ගන්න එපා. න ත්වේව චිත්තං තංකින්ස හේතු. ඇයි ඒකට හේතුව? අසුත්ව පෘථග්ජනයාට දකින්න පුළුවන් දිස්සතායම් භික්කවේ චාතුම් මහා භූතිකෝ කායෝ. මේ සතර මහා ධාතුන් වලින් ඇති වුණා වූ කය ඒකම්පි වස්සං තිට්ඨමානෝ. අවුරුද්දක් තියෙනවා. ද්වේපි වස්සානි තීනීපි අවුරුදු 1 2 3 4 5ක් 6ක් 10ක් 20ක් 30ක් 40ක් 50ක් 100ක් ඊටත් වැඩි කාලයක් බියෝපි තිට්ඨමානෝ දකිනවා. එතකොට මේ කයක් කියලා දෙයක් පවතිනවා කියලාවත් දකිනවා. යංචකෝ ඒතම් භික්කවේ උච්චති චිත්තං ඉතිපි මේ හිත කියලා ගත්තත් මනෝ ඉතිපි මනස කියලා ගත්තත් විඥානය කියලා ගත්තත් විඥානං ඉතිපි තං රත්ත්‍යාච දිවසස්ස මේ උදේරෑ දෙකේම
අඤ්ඤ දේව උප්පජ්ජති අඤ්ඤං නිරුද්ධති. මේ මොහොතේ ඇති වෙලා නැති වෙන ඇති වෙලා නැති වෙන ඇති වෙලා නැති වෙන සිතුවිලි පරම්පරාවක් තියෙන්නේ. ඕකේ කොතනද ඔබගේ හිත තියෙන්නේ? හිත කියන්නේ හරියට සෙය්‍යතාපි භික්කවේ මක්කට්ටෝ ආරඤ්‍ය පවනේ චරමානෝ සාකං ගන්හාති. වඳුරෙක් ඉන්නවා මේ ආරණ්‍ය කැලේ උඩින් යන. තම් මුඤ්ඤිත්වා අඤ්ඤං ගන්හාති. එකක් අතහරින්නේ තව එකක් ගැන බලාපොරොත්තුවක් තියාගෙනම තමයි ටාගට් කරගෙන. ඒව මේව කෝ භික්කවේ යදිදං උච්චති චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඤ්ඤාණං ඉතිපි තං රත්ත්‍යාච දිවසස්ස අඤ්ඤ දේව උප්පජ්ජති අඤ්ඤං නිරුජ්ජති. ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට කයෙන් පහසට මනසට යනවා. එකම රූපය තුල රූප කලාපෙන් රූප කලාපයට රූප කලාපයෙන් රූප කලාපයට යනවා. එකම හිත නෙමේ යන්නේ. එතකොට ඒ රූපෙන් රූපයට යනවා. ඉතින් මේ ආකාරයට අර වනාන්තරේ ඉන්න වඳුරා එක අත්ත අල්ලගන්න ඊගාව අත්ත ගැන හිතලා අන්න පින්වත් මහණෙනි මේ හිත කියලා කිව්වත් මනස කියලා කිව්වත් විඥානය කියලා යම් දෙයකට කියනවා නම් අන්න ඒකත් ඔය වගේම දෙයක් කියලා සඳහන් කරා. තත්ත්ව භික්කවේ සුතවා ආර්ය ශ්‍රාවකෝ පටිච්ච සමුපාදං යේව සාධිකං යෝනිසෝ මනසිකාරය. ඉතින් මේ සුතවත් වූ ආර්ය ශ්‍රාවකයා මොකද හිතන්නේ? ඉතින් ඉමස්මින් සති ඉදං හෝති. මේ තිබුණොත් තමයි මේ ඇති වෙන්නේ. ඉමස්සු උපාදා ඉදං උපජ්ජති. මේ ඇති වුණොත් මේ උපදිනවා. මෙන්න මේ තිබුණ නැත්තම් මේක නෑ. මේක මේ දේ නිරුද්ධ වුණොත් ඉදන් නිරුද්ධಂತಿ. ඒන පටිච්චසමුපාදය කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සු උපාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මොකද්ද මොනවද තිබුණොත්ද? අවිද්‍යාව තිබ්බොත් තමයි සංස්කාර ඇති වෙන්නේ. සංස්කාර තිබ්බොත් තමයි මේ හිත කියන දේ ඇති වෙන්නේ. හිත ඇති වුණොත් තමයි එතන සමස්ත දුක්ඛ ඛණ්ඩස්ය අවිද්‍යාව තුළ ඉන්න සත්වයා හිත මම මගේ ආත්මය කියලා හිත කියන්නා වූ දේ පිළිගන්න තාක්කල් අන්න එතන ඔබ ඉන්නේ මුලාව තුළ ඉන්නේ අවිද්‍යාව තුළ ඉන්න තාක්කල් ඔබට ලෝභ දේශ මොහ සැප දුක ඇලීම් ගැටීම් ලෝභ දේශ මොහ කියන සියල්ල සකස් වෙනවා. නමුත් යම් කෙනෙක් මේ සැපය තුළ දුක පෙන්වුවේ නැති දුක තුළ තියෙන සැපය පෙන්වුවේ නැති මේ හිත මාව මුලා කරා රැවට්ටුවා කියලා මා තුලින් අවබෝධ කරගත්තොත් ඔබ ඒ රවට්ටපු හිත මුලා කරපු හිත තුච්ච හිත රැවට්ලිකාර කෙනෙක් මුලා කරන කෙනෙක් තුච්ච කෙනෙක් හැටියට තමා තුලින් දැනගෙන දැකගෙන සම්මා දිට්ඨියට විද්‍යාවට පත්වෙච්ච කෙනෙක්. අන්න ඔහුට මේ මොහොතට අවිද්‍යාව නැති හින්දා අශේෂ විරාග නිරෝධෝ සංස්කාර නිරුද්ධ වෙනවා. සංඛාර නිරුද්ධ වුණොත් විඥානය නිරුද්ධ වෙනවා. අන්න ඔහු හිත මත පිහිටලා නැත්තම් ඔබ මුලාව තුල නැහැ අවිද්‍යාව තුල නැහැ. මේ ලෝකේ දුක්ඛ සත්‍ය අවිද්‍යාවයි දුක මුලාවයි දුක. මුලාව තුල ඉන්න තාක්කල් තමයි මේ සැපයි දුකයි කියලා දෙකක් එකතැන පැනවෙන්නේ. අනිත්‍යයි දුක. එතකොට මෙන්න මේ ආකාරයට තමා විද්‍යාවටපත් වෙද්දී තමා විඥානය මත පිහිටලා නැත්තම් මුලාව මත හිත ඔබ මුලා කිරීම සඳහා භාවිතා කරන හැම බලාපොරොත්තුව කැමැත්ත සතුටින් පිළිගන්නේ නැහැ. පිළිගත්තේ නැත්නම් එතන දුකක් නැහැ. ඒවම් පස්සම් භික්කවේ සුතවාරිය ශ්‍රාවකෝ. අන්න ඒ ආකාරයට හිත ඔබ රැවටීම සඳහා භාවිතා කරන්නේ රූපය. අන්න ඔහු රූපය තුල නිබ්බින්දති. ඒ රූපය තුල සැපයක් ආවත් එතන එහා සමාන දුකක් තියෙනවා. දුකක් ප්‍රකට වුණත් එහා සමාන සැපයක් තියෙනවා. මෙතන තියෙන සැපයි දුකයි සමාන වෙච්ච අගේ බිඳුව වෙච්ච අදුක්කම අසුඛ වේදනාව. එහෙම නැත්නම් අනිත්‍ය කියලා දකිද්දී මම මේ රූපයට ඇලිලා තියෙන්නේ ගැටලා තියෙන්නේ අනිත්‍යට දුකටමයි කියලා රූපයෙන් නිබ්බිතාවට ඇති වෙනවා. වේදනාව හරහමයි මේ දේ වෙන්නේ. සැපේ තුල දුක තුල තියෙන සැපය සංඥාව තුලත් ඔබට ප්‍රකට වෙන්නේ විඳීමක්මයි. සංකාර තුලත් ඔබට ප්‍රකට වෙන්නේ විඳීමක්මයි. විඥානය ගැනත් එහෙමම තමයි. අන්න ඔහු මේ විඥානය ගැන නිබ්බිතාවක් ඇති වෙනවා. හිතමාව මුලා කරා නම් මේ මුලා කරපු හිත නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. එහෙනම් මේ මුලා කරන හිතෙන් නිදහස් වීමමයි වටින්නේ කියලා නිබ්බිතාව කාර්ය වූ කලකිරීමක් මේ විඥානය ගැන ඇති වෙනවා.
විඥානය ගැන ඇති වෙලා විරාගයක් ඇති කර නොඇල්මක් ඇති කර ගන්නවා. මේ විදිහට හිතට බැඳෙන්නේ නැතුව යද්දි, හිතේ බලාපොරොත්තුවට කැමැත්තට බැඳෙන්නේ නැතුව යද්දි, ඒ බලාපොරොත්තුව කැමැත්ත සඳහා හේතු පාදක වෙච්ච යම් ආශ්‍රව තිබුණාද, ඒ ආශ්‍රව වලට අවශ්‍ය ඔක්සිජන් ටික ආහාර ටික ලැබෙන්නේ නැහැ. ආශ්‍රව ටික ෂය වෙනවා. අන්න ඔහු යම්කිසි දවසක ආශ්‍රවයන් ෂය කළා නිදහස් වෙනවා. විමුක්තස්මි විමුක්තමීති ඥානං හෝති. අන්න එහාට තමයි කීනං ජාති වූසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍යත්‍යති පජානාති. අන්න එහා තමයි මේ බ්‍රහ්මචාරී ජීවිතය පරිපූර්ණ කරලා නිදහස් වෙලා යන්නේ. ඉතින් ඒ සඳහා ඔබට මේ හිත ගැනමයි කලකිරෙන්න ඕනේ. හිතටමයි නොඇල්ම ඇති කරගන්න ඕනේ. හිතෙන්මයි ඔබ නිදහස් වෙන්න ඕනේ. ඒ සඳහා ඔබ කොහොමද නිදහස් වෙන්නේ? ඔබ දකින්න හිත මුලා කරන කෙනෙක් හැටියට. මේ හිත සැපේ තුල දුක පෙන්වෙත් නැහැ. දුක තුල තියෙන සැපේ පෙන්වෙත් නැහැ. හිත මාව මුලා කරා. හිත මාව මුලා කරා නම් ඒ හිත තුච්ච හිත, රැවටලිකාර හිත, මම මගේ ආත්මය කියලා ගන්න බෑ. මම මගේ ආත්මය කියලා ගන්න බෑ. එහෙනම් හිත ඔබ රැවටීම සඳහා භාවිතා කරන්නේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානය. එතන මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා කියන්නේ ඒකට විෂයාකාර සක්කාය දිට්ඨියයි සිඳෙන්නේ. එහෙනම් ඒ පංච උපාදානස්කන්ධය මම ආත්මය හැටියට රූපය තුල ආත්මයක් තියෙනවා, ආත්මය තුල රූපයක් තියෙනවා. රූපේ ආත්මයයි, ආත්මය රූපයයි කියලා ගන්න දේ නැති වෙලා යනවා. යථාර්ථය අවබෝධ වෙද්දී අන්න ඔබ හිතෙනුත් රූපෙනුත් දෙකෙම නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. අන්න එයා තමයි මේ සංසාරේ නිදහස් වෙන්නේ. ඒ විදිහට යෝනිසෝ මනසිකාරය කරගෙන යද්දී තමයි රහතන් වහන්සේ කෙනෙක් බිහි වෙන්නේ. ඉතින් ඔබටද මටද ඒ උත්තරීතර අරහත් භාවය ලබා ගැනීම සඳහා වැඩි වැඩියෙන් හේතු සකස් වෙන්නා වූ පින්වන්ත දවසක්, පින්වන්ත ජීවිත බවට පත් වේවා. තෙරුවන් සරණයි.